හෙලෝ කොහොමද ඉතින් ඔන්න ඉන්ට එකත් ළඟම වෙන නිසා ඉමියුනිටි එක ටිකක් වැඩි කරගන්නත් කියලා පොඩි ඩ්‍රින්ක් එකක් හදන්න හිතුවා. බ්ලෙන්ඩ් ජාර් එකට ග්‍රීන් ඇපල් ගෙඩියක් පොඩියට කපලා දාගත්තා. ඊට පස්සේ මේ දාන්නේ ඉඟුරු, ඊට පස්සේ කැරට්. ඔයාලට ග්‍රීන් කියුකම්බර් එක යූස් කරන්නත් පුළුවන්. ඊට පස්සේ සෙලරි මේ ඔරෙන්ජ් එක නම් මම හිතලා නිකන් දාගත්තේ. ඊට පස්සේ වතුර ටිකක් ඇඩ් කරගන්න ඕනේ බ්ලෙන්ඩ් වෙන්න පහසු වෙන්න. මේ තියෙන ටර්මරික් පවුඩර් එක. ඉතින් මේ ටික ඔක්කොම දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න තමයි තියෙන්නේ. මේ ටර්මරික් පවුඩර් එකත් අපේ අම්මා ගෙදර හදලා මට එවපු එකක්. ඊට පස්සේ මේක හොඳටම බ්ලෙන්ඩ් වුණාට පස්සේ ඔයාලට තියෙන්නේ මේක හොඳට පෙරා ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් රස බලන්න තමයි තියෙන්නේ. ඇත්තට මේක ලොකු රසක් නම් නෑ. බොන්න ටිකක් විතර අමාරුයි. ඒ වුණාට බැරිකමකුත් නෑ. ගුණයිනි කියලා හිතලා බොන්න තමයි තියෙන්නේ. හදලා බලන්නකෝ එහෙනම් ඔයාලත් කැමති වෙයිද කියලා. ගිහින් එන්නම්.